software development කරන අය වගේම project management කරන කට්ටියත් මේ Jira කියන tool එක mostly use කරනවා. ඉතින් software engineer කෙනෙක් එහෙම නැත්නම් project manager කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නවා නම් මේ Jira කියන tool එක ගැන practical knowledge එක වගේම theoretical knowledge එකත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මොකක්ද මේ Jira කියන්නේ? Jira මුලින්ම අපිට අඳුනලා දීලා තියෙන්නේ bug tracking tool එකක් විදිහට. පස්සේ මේ agile software development වලදී නැතුම් බැරි tool එකක් විදිහට මේ Jira පත් වෙලා තියෙනවා. මේකෙදි අපිට agile project management, ඒ වගේම issue and bug tracking, product development workflows, team collaboration and communication, ඒ වගේම release planning and road mapping වගේ කොටක් ලොකු features ටික ලැබිලා තියෙනවා. ඉතින් දැන් මම ගොඩක් දේවල් කිව්වා. planning කිව්වා, bug tracking කිව්වා. ඉතින් මේවා මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. මේ key features වලට දැන් අපි ඇවිල්ලා තියෙනවා. Jira වල. ඉතින් පළවෙනි එක තමයි customizable workflows කියලා කියන්නේ. ඉතින් අපි software එකක් development කරනකොට යහලා තියෙන workflow එක තමයි requirement ටික අරගෙන design කරලා develop කරලා test කරලා ඊට පස්සේ deploy කරනවා. අවසානයේදී maintain කරනවා කියලා. ඉතින් ඔය කතන්දරේ ඔය අපි හිතන තරම් සරල නෑ. requirement ටික අරගෙන ඊට පස්සේ මොන හරි develop කරනවානේ. ඔය කතන්දරේ ඔය විදිහට එකපාරට requirement ටික එකපාරට අරගෙන ඊට පස්සේ design ටික ටක් ගාලා හදලා ඉවරලා development එක කරලා test කරලා deploy කරන්න බෑ. ඒ මොකද ඒකට කාලයක් යනවා. මොකද development එක කරලා ඉවරනාට පස්සේ test කරද්දී features ගොඩක් bugs ආවොත් ආයි ඒ ටික සේරම හදන්න වෙනවා. ඒ bugs එනකොට අනිත් features ටිකත් අවුල් ගියොත් දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය මොකක් හරි software එකක් හදනකොට එක තැනක bug එකක් හදන්න ගියාම අනිත් ඒවත් සමහරවිට errors එනවා. ඉතින් ඒ වගේ වුණොත් එහෙම දැන් අපි හදන ඔය පොඩි post system එකක් වගේ නෙමෙයි enterprise level application එකක් වගේ හදනකොට. ඒතකොට සෑහෙන අමාරු වෙනවා ඒ theory ට යනකොට. ඉතින් use වෙන විදිහ තමයි ඇත්තටම requirements ටිකත් එක්ක features develop කරනවා. ඉතින් requirements ටිකත් test කරන්න ඕනේ. ඉතින් features develop කරනකොට feature එකෙන් feature එකට QA test කරනවා. ඉතින් එතකොට අර විදිහට errors එන්න තියෙන ප්‍රමාණය අඩුයි. errors නෙමෙයි. අපි කියමු features ගොඩක් අවුල් යන තියෙන ප්‍රමාණය. නැත්නම් අපේ software එක fail වෙන තියෙන ප්‍රමාණය ඊට ප්‍රමාණය අඩුයි. ඉතින් මේ විදිහට features wise අපි develop කරනකොට අපිට මේකේ chance එකක් තියෙනවා. ඉතින් මේකේ දෙවෙනි එක ගත්තොත් powerful reporting. දැන් developer එකතරි feature එකක් develop කරනවා. ඒ feature එකේ error එකක් ආවම අර QA report කරනවා කියලා අපි කිව්වේ. QA එක හදනවා. ඉතින් QA bug එකක් කියලා මේක දාලා ඊට පස්සේ ආයි development phase එකට ගිහිල්ලා ඔන්න ඒකේ bug එක solve කරනවා. ඊට පස්සේ ආයි QA ඇවිල්ලා මේක check කරලා okay නම් ඒක release කරනවා. ඉතින් ওই විදිහට තමයි software company එක සාමාන්‍යයෙන් යන්නේ workflow එක. ඉතින්
මෙතෙන්දී මේ රිපෝටින් කියන තැනට එනකොට QA ට පුළුවන් බග් එකක් ආපු ගමන් ඒක රිපෝට් කරන්න. ඊට පස්සේ ඒක සෝල්ව් කරන්න පුළුවන් ඩෙවලොපර්ට. ওই විදිහට මේ වර්ක්ෆ්ලෝ එක normally යනවා. ඉතින් අර අපි කලින් කතා කරපු විදිහට සේරම හදලා ඉවරලා ටෙස්ට් කරොත් එහෙම මේක ගැටලුවක් තියෙනවා. ඉතින් මේ රිපෝට් කර යනකොට මේ කට්ටියම වැඩ කරනවනේ. ඉතින් මොනවද හැදුනේ? මොනවද ඉවර? මොනවද ටෙස්ට් කරන්න තියෙන්නේ? මේ හැම දේ ගැනම charts හැදෙනවා. ඒගොල්ලන්ගේ ස්ටේටස් පේනවා. ඉතින් ඔය burn down chart කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි. තව velocity meters, velocity metrics වගේ මේ dashboard වල real time පෙන්නනවා. ඉතින් එතකොට මේ developerලාට වගේම QAට ඊට පස්සේ මේ ටීම් එකේ ඉන්න ලීඩ් මේ හැමෝටම මේ දේවල් ගැන හරි අවබෝධයක් තියෙනවා ප්‍රොජෙක්ට් එක කොහොමද යන්නේ කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා Scrum and Kanban boards. මම මේකට ඊළඟ එකේ එන්නම් තවත් විස්තර කරන්න. ඉතින් මේ කට්ටිය මේ වැඩ කරනකොට process එකක් තියෙනවා. ඒ process එකේදී Scrum meeting සමහරවල්ලාට ගන්නවා. ඉතින් ਉਹ කතන්දරේ මේ Jira එකත් එක්ක යනවා සේරම දේවල්. ඉතින් Kanban boards වල අපි දානවා මොනවද කරපු ටාස්ක්. ඉතින් ඒ ටාස්ක් ටිකේ අපි මොනවද ඉවර. ඉතින් ඔය හැමදේම ගානට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් ඒක ලොකු ෆීචර් එකක් මේ Jira එකෙන් මේ ඩෙවලොපර්ස්ලාට වගේම ප්‍රොජෙක්ට් මැනේජර්ලාට දීලා තියෙනවා. ඊට පස්සේ ඉන්ටිග්‍රේෂන්ස් ගත්තොත් දැනට ගත්තොත් apps 3000කට වැඩිය මේ Jira එකත් එක්ක ඉන්ටිග්‍රේට් වෙලා තියෙනවා. අපි ගත්තොත් Azure. දැන් මේකේ දාලා තියෙනවා අපි Slack, GitHub වගේ. දැන් කට්ටියත් එක්ක අපිට version control එකක් කරගන්න පුළුවන්. GitHub එක through කට්ටියත් එක්ක ප්‍රොජෙක්ට් එක දැන් කරන් යනවා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක කරන් යනකොට අපිට ප්‍රොජෙක්ට් එක ඉතින් එක තැනකට දාගන්න පුළුවන් GitHub එකේ අපිට branch එකකට දාගෙන repository එකක් හදාගෙන branches දාගෙන අපිට වැඩ ටික කරන් යන්න පුළුවන්. ඉතින් කට්ටිය මොනවද කරේ? ඉතින් ඒ ටික අපිට දාගන්න පුළුවන් මේ Jira එකේ. කට්ටියගේ progress එක මේ Jira එක through බලන්න පුළුවන්. ඉතින් මේ progress එක අපි කට්ටියන බලනවා වගේම මේ project එකේ lead බලන්න පුළුවන්. මේ කට්ටිය වැඩ කරනවද? කට්ටියගේ progress එක කොහොමද? තව මොනවද bugs තියෙන්නේ? ඉතින් QA එකත් බලා ගන්න පුළුවන් bugs මොනවද බලලා. ඉතින් ඒ ටික report කරලා lead මේක manage කරන් ගන්නට යන්න පුළුවන්. ඉතින් ඔය features ටික through මේ Jira එකේ ගොඩක් හොඳ දේවල් තියෙනවා. ඉතින් මේකේ workflow එක ගත්තොත් හරි මේ default එන workflow ටික ඊට වඩා තව add කරගන්න පුළුවන් අපිට. මම මේක සරලව කියන්න. to do, in progress, review, done. දැන් මොකක් හරි requirement එකකට අපි feature එකක් හදනවා. ඉතින් මට හම්බෙලා තියෙන feature එක ඔන්න to do එකට දාගන්නවා. හරි මේවා cards කියලා හිතන්නකෝ. මම මේ cart එකේ ලියාගත්ත කියන්නකෝ. to do කියන cart එකේ මම ලියාගත්තා. මට ඕන ඇවිල්ලා තියෙනවා login එකක් හදන්න. හරි ඊට පස්සේ ඔන්න මම දැන් වැඩේ පටන් ගත්තා. මම to do එකෙන් අයින් කරලා in progress එකට දාගන්නවා. ඔන්න දැන් කරගෙන යන්නේ මම මේ වැඩේ. ඊට පස්සේ මම මේක ඩෙවලොප් කරලා ඉවර කරනවා. ඔන්න මම රිවිව් කියන එකට දානවා. ඉතින් රිවිව් එකේදී මම ඉවර කරලා තියෙන්නේ. ඒ වුණාට QA ඇවිල්ලා චෙක් කරලා මේකේ බග් එකක් තිබ්බොත් මට ආයි වෙනවා. ඊට පස්සේ මම ඒක ආයි සෝල්ව් කරලා ආයි රිවිව් එකට දාලා ගැටලුවක් නැත්නම් done කියන කාට් එකට වැටෙනවා. ඉතින් ওই විදිහට තමයි normally යන්නේ. ඉතින් මේකේ තව ඒව ඇඩ් කරගන්න පුළුවන් අපිට. අපි ඒව ප්‍රැක්ටිකලි කරනකොට බලමු. ඉතින් මේ විදිහට ප්‍රොජෙක්ට් එකක් යනකොට මේකේ විසිබිලිටි එකක් තියෙනවා. අර අපි කතා කරා වගේ ලීඩ් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම QA ට ගන්න ඇනලයිස් කරගන්න පුළුවන්. මොනවද ගැටලු තියෙන්නේ කියලා. එයා ටෙස්ට් කේස් ලියලා බලනවා මොනවද ගැටලු තියෙන්නේ කියලා. ඊට පස්සේ ගැටලුවක් ආවොත් එයා බග් එකක් කියලා report කරලා මේක solve කරගන්නවා. ඉතින් මේක ටීම් ප්‍රොජෙක්ට් එකක් එක එක්කෙනා ඒගොල්ලන්ගේ ටාස්ක් කරන්නේ. ඉතින් මේකේ කවුද මොනවද කරේ
කොහොමද ප්‍රොජෙක්ට් එකේ ස්ටේටස් එක ප්‍රෝග්‍රස් එක කොහොමද මේක හැමෝටම පේනවා. දැන් මටත් පේනවා අනිත් අයටත් පේනවා. ඒ වගේම ටීම් ලීඩ්ට මේ කට්ටියම වැඩ කරන්නේ කොහොමද කියලා තේරෙනවා. ඊට පස්සේ ඉෆිෂන්සි එක. දැන් අර අපි කලින් ගත්ත උදාහරණේ ප්‍රොජෙක්ට් එකක රික්වයර්මන්ට් ටික අරගෙන ඩිසයින් කරලා එකපාරට ඩෙවලොප් කරලා ඊට පස්සේ ටෙස්ට් කරන ගැටලුවක් આવොත් ප්‍රොජෙක්ට් එකම ඉවරයි. ඊට වඩා ෆීචර් වයිස් අපි මේව හදාගෙන කට්ටියත් එක්ක කොලැබොරේට් වෙලා කරගෙන යනකොට මේක ඉක්මනට ඉවර වෙනවා වගේම එරර්ස් අඩුයි, ගැටලු අඩුයි. ඒ වගේම ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් අඩුයි. ඉතින් එතකොට ඩෙලිවරි ටයිම් එකේ ස්පීඩ් එක ගොඩක් වැඩි. හරි? ඉතින් ඒ වගේම accountability. හරි? responsibility එකක් තියෙනවා හැමෝටම තමන්ගේ ටාස්ක් එකට. ඉතින් තමන්ගේ ටාස්ක් ටියම ඒ විදිහට කරගෙන යනවා. ගැටලුවක් ආවොත් QA පෙන්නලා දෙනවා. ඊට පස්සේ ප්‍රොජෙක්ට් එක සාර්ථකව ඉවර වෙනවා මේ විදිහට. scalability. දැන් අපි ගත්තොත් පොඩි software එකක්. පොඩි සුපර් මාකට් එකකට අපි ගන්නවා චූටි software එකක්. ඉතින් මේ software එක අපිට සති දෙකකින් ඉවර කරන්න පුළුවන් කියමුකෝ. ඉතින් ඒකත් අපිට මැනේජ් කරන්න පුළුවන් මේ Jira through. කට්ටියත් එක්ක වැඩ ටික බෙදාගෙන එක එක්කෙනාට ප්‍රොජෙක්ට් එකේ තියෙන roles assign කරගෙන කට්ටිය මැනේජ් කරගෙන ප්‍රොජෙක්ට් එක කරන් යන්න පුළුවන්. දැන් ඒක ගැටලුවක් නැහැ. Jira ඕනෙත් නෑ වගේ. දැන් අපි ගමු companies 1000කට විතර තියෙන ලොකු enterprise level project එකක්. ඉතින් එතකොට developers ලා ගානත් වැඩි. අපිට එක එක්කෙනා හම්බ වෙන්නත් බෑ. දැන් අපි office එක නම් ඉන්නේ on site නම් වැඩ කරන්නේ. අපිට අනිත් අයත් එක්ක collaborate වෙලා වැඩ කරගන්න පුළුවන්. මේ Jira tools ඕනේ. එහෙම නෙමෙයි. කට්ටිය ගොඩාක් ඉන්නවනම් project එක ගොඩක් ලොකු වෙන requirements වැඩි වෙන features වැඩි වෙන check කරන්න තියෙන ප්‍රමාණය වැඩි වෙන QA-ටත් ගොඩාක් workload එකක් තියෙනවා. සෑහෙන්න. ඉතින් ප්‍රොජෙක්ට් එක කොච්චර ලොකු වුණත් මේ විදිහට ෆීචර් වයිස් අපි මේ ටික හදාගත්තට පස්සේ මේ Jira එක through ගාන්ට මේ ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් එතකොට මේ Jira එකේ තියෙන වාසි ගොඩක් වැඩි. ඉතින් මේ වැඩේ පටන් ගන්න අපිට ටෙම්ප්ලේට් එකක් තෝරගන්න පුළුවන්. Scrumද, Kanbanද එහෙම නැත්නම් bug tracking ද කියලා. ඊට පස්සේ අපිට මේක setup කරගෙන ඊට පස්සේ issues track කරගන්න පුළුවන්, sprint add කරගන්න පුළුවන්. ඊට පස්සේ progress එක බලන්න පුළුවන්. ඉතින් මේ ටික අපි කරන්නේ next lesson එකේදී. ඉතින් මම හිතනවා Jira කියන tool එක ගැන මූලික අවබෝධයක් ඔයගලන්ට ලැබුණා කියලා. ඉතින් මේක කොහොමද පාවිච්චි කරන්න කියලා අපි next lesson එකේදී බලමු. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. වීඩියෝ හොඳයි නම් like එකක් දාලා අනිත් අයටත් බලන්න share කරන්න. ඉතින් ඔයගොල්ලෝ subscribe කරන්න අමතක කරන්න එපා.